කොහොමද යාළුවනේ? මං හිතුවා ඉතින් අද ඕගොල්ලන්ට පොඩි බ්ලොග් එකක් අරගෙන එන්න. අපි මේ පුංචිලා ගෙදර ගියා. පුංචිලාගේ ගෙදර යන්න කලින් අපි හිතුවා මුලින්ම පන්සලට ගිහින් එන්න. ඕගොල්ලෝ දන්නව ඇතිනේ මේ කොහෙද කියලා. මාතර තියෙන මොරවක් කෝරළේ පිහිටලා තියෙන ඓතිහාසික ගැටබරු රජමහා විහාරයට තමයි අපි අද ආවේ. මල් පූජා කරලා අපි ඉතින් උඩටම නැග්ගා. හරිම ලස්සනයි මේ පන්සල. බලන්නකෝ. අපි ඊට පස්සේ පන්සලෙන් එන්න පිටත් වුණා. ඒ ඉන මග ටික නම් මම වීඩියෝ අරගෙන නැහැ. අපි ඊට පස්සේ පුංචිලාගේ ගෙදරට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා අපි ඉතින් නාන්න කියලා යන්න හැදුවේ. ඉතින් අපි පුංචිලාගේ ගෙවල් කිට්ටුවම තියෙන මේ දොලකට ආවා. එතන නම් හරිම ලස්සනයි. මම මීට කලිනුත් මෙතනට ගිහින් තියෙනවා. ඊට පොඩ්ඩක් එහයින් තියෙනවා යන්න. ඒත් එතනින් වතුරෙන්ම බැහැලනේ යන්න තියෙන්නේ. එතනින් යන්න ටිකක් අමාරුයි. ඉතින් අපි හිතුවා මේ පැත්තෙන් යන්න. මං නම් ඔය ගලක් උඩ ඉන්නේ. මොකද කූඩ ඇල්ලෝනේ. කෘතිමව හදපු තැන් වලට වඩා මේ වගේ තැන් කොච්චර ලස්සනද නේද යාළුවනේ? ඔයාලත් බලන්නකො එන වතුර පාර. එතනට ඔළුව අල්ලගෙන ඉඳ ඊට උඩින් වතුර පාර එනවා. හරිම ලස්සනයි. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ගිහින් එන්නම්.